තියාග ලබාගත් ආදරණීය දුවලා ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය. විදායක නිලධාරී මෙන්ම කුරුණෑගල ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂ ගරු මොහොමඩ් ශම්රාස් තස්ලිම් මැතිතුමනි ඔබතුමන්ටයි මේ අවස්ථාව. ඒ අම්මලා රට ගිහිල්ලා මෙතනට ඒගොල්ලන්ගේ මේ පරිත්‍යාගය අපි ඇවිල්ලා ගෞරවය කරගෙන ඒකට යම් කිසි දෙයක් අපි කරන්න ඕනේ කියලා මේ උත්සවය අපි 2023 පටන් ගත්තා. මේකට නම ශිල්ප උදාන කියලා තිබ්බා. මගේ කාර්යාල මණ්ඩලයේ මේ ට්‍රාන්ස්කෝප් කුරුණෑගල කාර්යාල මණ්ඩලයේ අපේ ස්ටාෆ් ඔක්කොම එකතු වෙලා මේක දැන් අවුරුදු 3ක් අපි මේක හරියට කරගෙන යනවා. මේකට කාරණාවක් තියෙනවා. මේ අපි දැන් හැමෝම ආර්ථිකයෙන් ගොඩනගන්න තමයි අපි අපේ රටත් අපි බලාගෙන අපි උත්සාහ කරගෙන ඉන්නේ. ඒකට මේන් මම කියන්නේ දැන් ඒකට මේන් රීසන් ඒකට මේන් ආර්ථිකය ගොඩනගන්න මේ රටේ ආර්ථිකය ගොඩනගන්න මේන් රීසන් එකක් තමයි ෆොරින් වර්කර්ස්. ඒ ෆොරින් වර්කර්ස් කියන්නේ ලංකාවෙන් එළියට ගිහිල්ලා වැඩ කරලා අපිට ඩොලර් යවන අපේ වර්කර්ස් අපේ රටෙන් ගිහිල්ලා ඒකෙන් ගොඩක් දෙනෙක් ඇවිල්ලා යන්නේ ඩොමෙස්ටික් වර්කර්ස් හැටියට. ඩොමෙස්ටික් වර්කර්ස් කියන්නේ හවුස් මේඩ්ස් හවුස් ඩ්‍රයිවර්ස් හැටියට තමයි යන්නේ. ඒ වගේම ඒ නෑ තමයි අපි ගිහිල්ලා වැඩ කරන්න ඕන. ඒකේ මිනිස්සු අට විතර මට මතකයි තට්ටු පහද හයද නැව කාවර 800ක් විතර තිබුණා. ඒකේ නැවත පාස් කරලා දුන්නේ මේ කට්ටියට මේ වැඩ කරන සෙල් නිදි හොයාගෙන කට්ටියට ඒකේ වැඩ කරන කට්ටියට නැවත පාස් කරලා මේක තිබුණේ. ඒකේ වගේ වැඩ කරනකොට වැඩ කරන කාලේ ඉතින් අපිට කිව්වා මේ මගේ මැනේජර් හිටියේ කළු ජාතිකයෙක් ඇමරිකන් ජාතිකයෙක්. ඊට පස්සේ මම එයා ලිස්ට් එක කියවුවා මේ බඩු ටික අවශ්‍යයි කියලා. ඒ බඩු කොහොම මම පැත්තකට තියලා එයාට ඉන්ටර්කොම් එකේ කෝලේ කතා කරන්න පුළුවන්. එයාට කතා කරනකොට එයා කිව්වා ඔයාගේ කවුරු හරි කෙනා නෙවන්න මේ බඩු ටික අරගෙන කියලා. ඊට පස්සේ ඒ මිනිහා පල්ලෙහාට ආවා. ඒ මිනිහා එතකොට තිබුණා කිලෝ මයිදාගේ කිලෝ 10 කාල් බෑග් මේ දැන් කිලෝ මේ තියෙනවා දැන් කිලෝ 10ක් කාල් ඊට පස්සේ ඒ බෑග් එයාගේ කඩේ විතර හතරක් තිබ්බා මෙතන හතරක් තිබ්බා ඒක අසුබයි
පොඩි ඉනිමම තියෙන ලැටර් එක පොඩි එකක් නැවුවල තියෙනවා තමයි. ඒක තකලා කියන්නේ. මගේ කාර්යවලත් ඒ වගේ හතර දැන් මම මේ පැත්ත හතර මේ පැත්ත. මොනවද? කිලෝ 80ක් උසගෙන යනකොට එයාගේ පිළිපස්ස. ඉතින්ලා ඒක දීලා ඊට පස්සේ එයා කිව්වා මට ඉංග්‍රීසියෙන් කියලා කිව්වා මේකේ උඹ තමයි මැනේජර්. උඹ තමයි මේකේ වැඩකාරයා. උඹ තමයි ලේබර්. ඔක්කොම උඹ. එතන අපිට ලේබර් කියලා කොටසක් මෙහි නැහැ. ඉතින් මම අවුරුදු මාස 18ක් ඒකේ වැඩ කරා. 18ම මේ ජොබ් එකේ තමයි. ඉතින් අපි කියනවා ඒක හොඳ කට්ට කෑවා කියලා. හොඳ කට්ට කෑවා. එහෙම තමයි. නමුත් අපිට සෑහෙන දේවල් අර මුදලට වැඩි ඉගෙන ගන්න ලැබුණා. කියන්නේ අපේ ජීවිතේ කෙලින්ම වෙන තැනකට හැරෙලා දැන් මේක අපිට ධෛර්යයක් වෙනවා. අපි මේ වාගේ. GTDC නිම්සරා දුව අවුරුදු 13යි. ඔබ ගන්නවා මෙච්චර වමන බලන වගේ දේවල්. ඇමිලි ඕන තරම් අපි පොතවල තියෙනවා. SAM දීපක්ෂි මහත්මියගේ ද මල්කාන්ති මහත්මිය KM RA සුලක්ෂණී අවුරුදු 15යි KMSK තක්සරණී අවුරුදු 8යි KM LTD ජයලත් මහත්මිය ඩග්ලම සමහා අපේ පිළිගන්න ත්‍යාගය KPCL දේශාප්‍රිය මහත්මියගේ අවුරුදු 14යි C තීක්ෂණ පුතා B හංසනේ පුතා අවුරුදු 8යි. මහත්මිය R ලක්ෂණා දුව අවුරුදු 17යි. R තක්සර පුතා අවුරුදු 10යි. KC සුභාෂිනී මහත්මියගේ MH උත්තරීෂා දුව අවුරුදු 11යි. KGS වනලතා මහත්මිය LPALN චන්ද්‍රිකා මහත්මිය GGFCA හෙට්ටි ආරච්චි මහත්මිය AMA උදයන් දරුවන් ත්‍යාග ලබා ගන්නා විට අත්පලස නාදයක් ලබා දෙන හොඳින ආදිදී ඉල්ලා සිටිනවා. එතකම වයස අවුරුදු 6-7 වයස අවුරුදු 6 ඒ කියන්නේ ඔබ එක ශ්‍රේණිය සහ දෙක ශ්‍රේණිය ඉගෙන ගන්න ආදරණීය පුංචි යුවල පුතාලාගේ ඔබ කියලා දෙන්නම්. මිනිදු කණේ මෙතුනි ප්‍රනුල්‍යා K ඉරුනි සවෙන්‍යා ඇන්තනි සඳහා ස්තුති කතාවට මැත්තේ අපි ආරාධනා කරන්න කැමති අපේ ආදරණීය දීටි ඔන්ලඟ වැටි උලුලා ඒ අම්මලාගේ කඳුරට දාඩියට මහන්සියට මේ විදිහට අපි දිරිමිට ඉන්නේ. ඔබ දන්නවා ඇති පහුගිය දවස්වල ඔබ නැරඹුවා නම් ස්වර්ණවාහිනියේ පිරිමි ළමයි ටෙලි නාට්‍ය නිර්මාණය කරා. අපි ඒක නරඹන්න තමයි සියෝජනාම සූදානම් වන්නේ. දරුවන්ගේ අනාගතය සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වර්ණ උදාන 2026 අපි මේ ආකාරයෙන් නිල වශයෙන් සමාප්තිය සම්පූර්ණ කරනවා. WGDR තිලකරත්න මහත්මිය DMH මම මොහමඩ් තස්ලිම් සභාපති ට්‍රාන්ස්ගල්ෆ් ආයතනයේ අපේ ශිල්ප උදාන වැඩසටහන අවුරුදු 5ක් විතර අපි කරගෙන යනවා.
අද මේ වැඩසටහන කුරුණෑගලදී අපි කුරුණෑගල ශාඛාවෙන් සංවිධානය කරලා තිබුණා. ඒක ළමයි ඉස්කෝලේ යන ළමයි අපේ රට විදේශ රැකියාවට ගිය කට්ටියගේ ඒගොල්ලෝගේ ළමයි ඉස්කෝලේ යන ළමයින්ට ඉස්කෝල පොත් සහ කට්ල බෙදා දීම. ඒක තමයි අපි කරන්නේ. දැන් ළමයි 400කට පමණ අද උදේ අපි මේ ශිල්ප උදාන වැඩසටහනේ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන තමයි තිබුණේ. අපි අවුරුදු පතා මේ කරනවා. අපිට ඕනන්නේ අපෙන් රට යන අය ඒගොල්ලන්ට උපරිම අපේ සේවාවක් ලැබෙන්න ඕනයි. ඒ වගේම මේ ඒගොල්ලෝගේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට අපි ඉතා උනන්දුවෙන් වැඩ කරන්න අපි ලෑස්ති වෙනවා. මේ සංවිධානය කරපු අපේ කාර්ය මණ්ඩලය තවත් මේකට උදව් උපකාර කරපු කට්ටියට සැබවින්ම මම ස්තුතිවන්ත වෙනවා. මේක අනාගතයේදීත් ඒගොල්ලන්ගේ උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන අපි ඉදිරියටත් අරන් යන්න. බොහොම ස්තුතියි.